ඔයාලා කවදා හරි අහලා තියෙනවද? එයාගේ අම්මා කියලා දුන්න කතන්දරවල තියෙන තැන් ඇත්තටම හොයාගෙන ගිහපු ළමයෙක් ගැන. ඉතින් මේක ඒ විදිය ලස්සන කතාවක් තියෙන ෆිල්ම් එකක්. ආරම්භයේ ඉඳලම ඇස්සහකට ගන්න හිතෙන්නේ නැති මේ ෆිල්ම් එක IMDb රේටින් 7.4කුත් ලබාගෙන තියෙනවා. එහෙනම් වැඩි කතා නැතුව ෆිල්ම් එකට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔන් කරලා තියාගන්න. ෆිල්ම් එක පටන් ගන්නේ කතුවරෙක් වුණ ඇල්වරෝ එයාගේ වැඩියෙන් බලවෙනු පොත කොහෙන් හරි හොරකම් කරපු එකක් කියලා කියන මාධ්‍යවේදිනියක් එක්ක කරන කතා බහකින් මාධ්‍යවේදිනිය දිගින් දිගටම ඒ පොතේ කතාවට ආభాෂය වුණ හේතුව ගැන අහන හින්දා ටොන් කියන පිරිමි ළමයා විදියට එයාගේ අම්මා එයාට කියපු ඒ කතාව විස්තර කරන්න ඇල්වරෝ පටන් ගන්නවා. ඉතින් ටොන් ලොකු ආසාවකින් කඩේකින් කප් කේක් එකක් ගන්න ගමන් ඉන්නේ. ඒ අතර කලබලෙන්ම පාර දිහාත් බලන්නේ කවුරු හරි එනවද කියලා. ටික වෙලාවකින් ටොන් ගැස්සිලා යන්නේ එයාගේ පන්තිම ළමයි එයාට කතා කරනවා ඇහිලා. බය වුණ ටොන් කලබලෙන්ම පාර්සල් කරලා තිබ්බ කේක් එකත් අරගෙන දුවන්න පටන් ගන්නවා. එයාගේ පන්තියේ අනිත් ළමයින්ට සාපේක්ෂව ටොන් ටිකක් ඇඟපතින් පොඩි කෙනෙක් වුණ හින්දා ඉස්කෝලේදී ගොඩක් හිරිහැරවලට ටොන් මූණ දීලා තියෙනවා. ඉතින් දිගටම මේ ළමයි ටොන් පස්සේ පන්නගෙන යනවා. ඔහොම දුවගෙන යද්දී මෙයා එකපාරටම ගල් ගැහුණා වගේ නවතින්නේ. නපුරු විදිහට එයා දිහා බලාගෙන ඉන්න මල්ලෝ රංචුවක් ඉස්සරහා. ටොන් කොහොම හරි දුවලා ගිහින් හැංගුණත් එයා හොඳටම බය වෙලා රන්න පටන් ගන්නවා. ඒත් එක්ක මෙයාට මතක් වෙන්නේ අඳුරු රැක වුණ මොකක් හරි භයානක සිද්ධියක්. මෙයා පස්සේ පන්නගෙන ආපු අනිත් ළමයි ටොන් බය වෙලා අඬනවා දැකලා බයගුල්ලා කියලා hina වෙන ගම ටොන්ට විහිළු කරන්න පටන් ගන්නවා. ඉක්මනින් මෙතෙන්ට එන ටොන්ගේ අම්මා බල්ලෝ ටිකව පන්නලා දාලා පැත්තකට වෙලා අඬන ටොන්ව ගොඩක් ආදරෙන් තුඩු කරගන්නවා. ඉතින් ටොන් මැනිලාවල එයාගේ අම්මයි නැන්දයි එක තමයි ජීවත් වෙන්නේ. අර කරදරකාරයන්ගෙන් ටොන්ව බේරගෙන ආවට පස්සේ අම්මේවට සුබ උපන්දිනයක් කියලා ටොන් ගත්තර කේක් එක එයාගේ අම්මට දෙනවා. ඉතින් අම්මයි නැන්දයි දෙන්නම ටොන්ගේ මේ තෑග්ග දැකලා ගොඩක් සතුටු වෙනවා. එදා රෑ අතේ තිබුණු තුවාල කෙරළක් දිහා බලන ගමන් ටොන් එයාගේ අම්මගෙන් අහන්නේ අනිත් ළමයි වගේ ලොකු වුණා නම් අමත් නිර්භීත වෙයි නේද කියලා. ඔයා දැනටමත් ගොඩක් නිර්භීතයි කියලා ටොන්ගේ හිත හදන අම්මා හැමදාම වගේ ටොන්ට නින්ද යනකම් කතාවක් කියන්න පටන් ගන්නවා. ඒ කතාවේ විදිහට මායාකාරී දූපතක හිටිය සම්නලෙයි එයාට හොඳ යාළුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ වෙලාවේ මෙයා ගාවින් මතුවෙන්නේ ගිනිමැස්සෙක්. ඉතින් දෙන්න කතා බහ කරගෙන යද්දී එයාලා හොඳම යාළුවෝ වෙනවා. ඊට පස්සේ දෙන්නම ගොඩක් සතුටෙන් ඒ දූපතේ කාලය ගෙවාගෙන යද්දී එක දවසක් දරුණු බල්ලෙක් එන්නේ සමනලයාගේ පිහාටු දෙක් ගන්න. බල්ලා ඒ සමනලයාව අල්ලගන්න කම්ම එයා පස්සෙන් පන්නගෙන යනවා. කොහොම හරි බල්ලා සමනලයාගේ පිහාටු ගන්න කලින් එතෙන්ට එන ගිනිමැස්සා එයාගේ සම්පූර්ණ ආලෝකය යොදවලා බල්ලාව බය කරනවා. ඒ එළිය නිසා ඒ බල්ලාගේ ඇස් අන්ධ වෙනවා. ඉතින් සමනලයාගේ ගිනිමැස්සයි බල්ලාගෙන් බේරිලා ඒ දූපතෙන් පිට වෙලා යනවා. බල්ලාව බය කරන්න ගිනිමැස්සගේ සම්පූර්ණ බලය වැය වුණ හින්දා ගිනිමැස්සට එයාගේ එළිය සදාටම නැති වෙනවා. ඒත් ආපහු ඒ දූපතට ගිහින් යාළුවගේ ආලෝකය නැවත ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න සමනලයා තාමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා අම්මා කතාව අවසන් කරනවා. පන්ති ළමයි කරදර කරන හැම වතාවෙම අම්මා මට ඒ කතාව කියනවා. කරදරකාරයෝ නිතරම මාව හොයාගෙන ආවා. ඉතින් අම්මා කියපු ඒ කතාවෙන් එයාට ධෛර්ය ලැබුණු විදිය ඇල්වරෝ දිගටම මාධ්‍යවේදිනියට විස්තර කරගෙන යනවා. ටොන් කොච්චර කතාවට කැමති වුණාද කියනවනම් එයාට ගිනිමැස්සෙක්ව ඇත්තරම දකින්න ලොකු ආසාවක් ඇති වෙනවා. එයා අම්මගෙන් අහනවා මම කොහොමද ගිනිමැස්සෙක්ව හොයාගන්නේ කියලා. මිනිස්සු කියන විදියට එයාලා ඉන්නේ ටිකවල තියෙන මායාකාරී දූපතක් කියලා අම්මා කියද්දී ටොන් අහන්නේ මං කොහොමද එහාට යන්නේ කියලා. ඉතින් ටොන්ගේ හිතේ තිබුණු ආසාව දැකපු අම්මා එයාට ඒ දූපතට යන විදිය කියන්න පටන් ගන්නවා. ඒ දූපත තියෙන්නේ බිකෝල් වල ටිකාවෝ කියලා දූපතක. ඔයාට ගිනිමැස්සෙක්ව දකින්න ඕනේ නම් මුලින්ම ඔයාට හොයාගන්න වෙනවා දිගැඳුමක් ඇඳගත්ත සුරංගනාවියව. ඊට පස්සේ කිවිසුම් යනකොට ගංගා ජලයෙන් පිරී යන යෝධයාව. අවසානෙට යෝධයාව පහු කරගෙන මුහුද මැදින් යද්දී ඔයා ගල් මිනිහාගේ කට හොයාගත්තොත් එයාගේ කට ඇතුලෙන් ඔයාගේ ඕනෑම ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරන ගිනිමැස්සන්ව දකින්න පුළුවන් කියලා අම්මා කියනවා. ඉතින් ගිනිමැස්සන්ට කරදර කරන අයට විරුද්ධව පෙනී ඉන්න විදියට නිර්භීත වෙන්නේ දූපත හොයාගන්න ටොන්ට ඕන වෙනවා. දවසක් ඉස්කෝලේදී අම්මා කියපු කතාවේ විදිහට ටොන් චිත්‍රයක් අඳින ගමන් ඉන්නවා. ඒක දැකලා එතෙන්ට එන පන්ති ළමේ චිත්‍ර විනාශ කරලා දාලා ටොන් අඬන දිහා අයියෙන් hina වෙවි බලාගෙන ඉන්නවා. ඒ සිද්ධිය හින්දා දූපත හොයාගන්න ටොන්ගේ හිතේ තිබ්බ ආසාව තවත් වැඩි වෙනවා. එදා රෑ මුහුද දිහා බලාගෙන කල්පනා කරන ගමන් ඉන්න ටොන්ගේ අම්මා නැන්දවත් අතින් බදාගෙන අහන්නේ ඔයා ටොන් හොඳින් බලා ගන්නව නේද කියලා. මොකද ඒ වෙද්දි ටොන්ගේ අම්මට පියරු පිළිකාවක් වෙලඳිලා තියෙන්නේ. එයාට ජීවත් වෙන්නත් තියෙන්නේ තව ටික කාලයයි. ටොන් එතන වෙන දේ දැක්කත් එයාට කිසිම අදහසක් නැහැ මොකක්ද වෙන්නේ කියලා. ඊට පස්සේ අම්මා ටොන්ට දෙන්නේ දූපත හොයාගෙන යන්න පුළුවන් විදිහේ චිත්‍රකතා වලින් පිරුණු පොතක්.
ඒක දැක්කට පස්සේ ගොඩක් ආසාවෙන් පොත දිහා බලාගෙන ඉන්න ටොන්ටොන්ට අම්මා කියන්නේ කවදාවත් මේ පොත නැති කරගන්නේ නැහැ කියලා මට පොරොන්දු වෙන්න කියලා. ඉතින් ටොන්ටොන් අම්මත් එක්ක බොහොම සතුටින් කාලය ගෙවාගෙන යනවා. දවසක් අම්මා ටොන්ටොන්ට කියන්නේ අපි හැමෝටම කවදා හරි ජීවිතෙන් සමුගන්න වෙනවා කියලා. අපි දූපත හොයාගත්තාම අපි දෙන්න හැමදාම එකට එන්න කියලා මම ප්‍රාර්ථනාවක් කරනවා කියලා ටොන්ටොන් කියද්දි ඇස්වල කඳුළු පුරවගෙන අම්මා කියන්නේ මට සමා වෙන්න පුතේ ඔයත් එක්ක දූපතට යන්න මට ඉන්න බැරි වෙයි කියලා. එයි අම්ම එහෙම කියන්නේ මට ඔයත් එක්කම දූපතට යන්න ඕනේ කියලා ටොන්ටොන් ආපහු කියද්දි වෙලාව ආවහම ඔයා මාව එතෙන්දී හොයාගනීවි. ඔයාට තනියම මේක කරන්න පුළුවන් කියලා අම්මා ටොන්ටොන්ව තදින්ම බදාගන්නේ ඇස්වල කඳුළු පිහදාන ගමන්. අවසානයේදී පිළිකාවක් නිසා අම්මා සදාට මෙයාට නැති වුණා කියලා ඇල්ලරෝ යායි කතාව තවත් ඉස්සරහට අරගෙන යනවා. අවමංගල්‍ය උත්සවයේදී ටොන්ටොන්ට ඇහෙනවා එයාගේ අම්මගේ අලු බිකොල්ලල ටිකාව දූපතට අරගෙන යන්න ඕනි කියලා. එයා නැන්දගෙන් අහන්නේ අපි අම්මව ටිකාව වලට අරගෙන යනවද කියලා. ඉතින් නැන්ද ඒ වෙලාවේ ටිකක් කාර්යබහුල වෙලා ඉන්න හින්දා ටොන්ටොන්ට ටිකක් සැරෙන් කියන්නේ අපි වෙන වෙලාවක ඒ ගැන කතා කරමු කියලා. ඊට පස්සේ ඒ ගැන කල්පනා කරන ගමන් ඇවිදගෙන යන ටොන්ටොන් දකින්නේ කතාවේ හිටපු අර නපුරු බල්ලගේ හැවණැල්ල. දූගෙන ගිහින් ඇඳට වෙලා හැංගින ටොන්ටොන්ට එයාගේ අම්මයි කටහඬ ඇහෙනවත් එක්කම ඒ බල්ලා එතනින් අතුරුදහන් වෙනවා. ඉතින් ඇල්ලරෝ කියන්නේ අම්මට උණු පොරොන්දුව වගේම අම්මගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කරන්න මම තනියම මේ දූපත හොයාගෙන යන්න තීරණය කරා කියලා. ටොන්ටොන් බස් නැවතුම්පලට ඇවිත් බිකොල්ලට යන බස් එක හෙව්වත් බස් එකේ තනියම යන්න තරම් ටොන්ටොන්ට තාම හැකියාවක් නැහැ. මොකද එයා තාම අවුරුදු 10ක පුංචි ළමෙක්. ඉතින් එතන තියෙන බෝඩ් දිහා බලාගෙන යද්දී බිකොල්ලටම යන තවත් කෙනෙක්ගේ ඇඟේ ටොන්ටොන් ගිහින් හැප්පෙනවා. එතකොට එයා දකින්නේ එලේ කියලා ඒ කෙනාගේ අතේ ගහලා තියෙන ටැටූ එකක්. ටොන්ටොන්ගේ අම්මගේ නමත් එලේ වුණ හින්දා මෙයා ඒ කෙනත් එක්කම බිකොල්ලට යන බස් එකට නගිනවා. ඉතින් ටොන්ටොන් ඒ කෙනා එයාගේ සහෝදරයෙක් විදිහට පේන්න අනිත් අය ඉස්සරහා හොඳට රඟපානවා. ඒත් ටොන්ටොන් ඒ කෙනා ළඟම වාඩි වෙන්නේ නැතුව පිටිපස්සේ ඉන්න තවත් මාම කෙනෙක් ළඟ තමයි වාඩි වෙන්නේ. බස් එකට නැගපු තවත් තරුණියක් වුණ එරිකා එක්කත් ටොන්ටොන් හිමීට යාළු වෙනවා. ඉතින් ඔහොම බස් එකේ යද්දී එරිකා බස් එකේ ඉන්න අනිත් අයගෙන් ආධාර එකතු කරන්න ගන්නවා. ටොන්ටොන් එක්ක බස් එකට නැගපු අනිත් කෙනා බිලි එරිකා කරන මේ ආධාර එකතු කිරිල්ල එයාගේ වංචාවක් කියලා එරිකත් එක්ක රණ්ඩු වෙන්න පටන් ගන්නවා. ටොන්ටොන් එයාගේ එහා පැත්තේ හිටපු මාමා ලුවි දෙන්නම මේ රණ්ඩුව බේරන්න යද්දී මේ හතර දෙනාම එකම කණ්ඩායමක් කියලා හිතලා රණ්ඩුව බේරන්න බැරිම තැන මෙයාලව බස් එකෙන් බස්සනවා. ඉතින් බස් එකෙන් බැස්සුවට පස්සෙත් බිලි එරිකයි දිගටම රණ්ඩු වෙද්දී ලුවි මෙයාලට කෑ ගහන්න ගන්නවා. හතර දෙනාම යන්නේ එකම පැත්තට කියලා දැනගත්තට පස්සේ ටොන්ටොන් කියන්නේ එයාගින් මැස්සන් ඉන්න දූපතක් හොයාගෙන යනවා කියලා. ඉතින් කට්ටිය ඔහොම යද්දී ටොන්ටොන් ගාව තියෙන චිත්‍රකතා පොතත් මෙයාලට පෙන්නනවා. ඒ ගමනේ මෙයාලගේ පළවෙනි නැවතුම වෙන්නේ කතාවේ විදිහට සුරංගනාවේ ඉන්න ගිනිකන්ද පාමුල. එරිකා කන්ද දිහා බලද්දී එයාට මතක් වෙන්නේ පොතේ තිබ්බ දිගැඳුමක් ඇඳගත්ත සුරංගනාවේ චිත්‍රය. ඉතින් ඒ කන්ද පාමුල තියෙන ගම්මානයට කියන්නේ එල්බී කියලා. ඒ වගේම ඒ ලුයිගේ උපන් ගම ටොන්ටොන් නිසා තවත් කරදරවලට මුහුණ දෙන්න වෙයි කියන බය හින්දා ටොන්ටොන් ගැන පොලිසියට කියමු කියලා බිලි කියනවා. ඉතින් පොලිසිය ගැන කියනව ඇහිලා ටොන්ටොන් තවත් තප්පරයක්වත් එතනින් නැතුව මෙයාලගෙන් ඈතට යන්න තීරණය කරනවා. මෙයාලා එයාව අල්ලගන්න යනවද කියන ටොන්ටොන් ප්‍රධාන පාරකට පැනගද්දී ලොරියකට හැප්පෙන්න ඔන්න මෙන්න තියලා ලුයි ටොන්ටොන්ව බේරගන්නවා. එතකොට එරිකා දකින්නේ ලුයිගේ බෑග් එකෙන් වැටුණු බන්ධනාගාරයෙන් නිදහස් කිරීමේ සහතිකයක්. ඒකෙන් මෙයාලට ලුයි ගැන සැකයක් ඇති වෙනවා. ඉතින් තිබ්බ ආර්ථික අපහසුතා හින්දා ලුයිට සෞදි අරාබියට යන්න ඕන වෙලා තියෙනවා. එයා ඒකට ඒජන්සියට සල්ලි බැන්දත් ඒජන්සියෙන් මෙයාට කියලා තියෙන්නේ තවත් කට්ටිය හොයාගෙන ඒ කට්ටිය ගාස්තුත් ගෙවනකම් ලුයිගේ ලියකියවිලි හදන්න බෑ කියලා. ඒ හින්දා නීති විරෝධී බඳවා ගැනීම සම්බන්ධයෙන් ලුයිව හිරිය දැම්ම කියලා එයාට උන් අසාධාරණේ ලුයි මෙයාලට කියනවා. ලුයිගේ පවුලේ අය එයාව ආපහු පිළිගන්නේ නැති වෙයි කියලා තියෙන බය හින්දා එරිකා බිලි ටොන්ටොන් තුන්දෙනාම ලුයිගේ හිත හදලා එයාගේ පවුලේ අයව හම්බෙන්න යනවා. ඉතින් තුන්දෙනා හිතපු විදිහටම ලුයිගේ බිරිඳ කාමන් සහ එයාගේ පුතා රොම්නි ගොඩාක් සතුටින් ලුයිව ගෙදරට පිළිගන්නවා. ඒ වගේම මෙයාලට හොඳ කෑම වේලකිනුත් සංග්‍රහ කරනවා. ඊට පස්සේ ටොන්ටොන්ගේ පොතේ විදිහට ඊළඟට යන්න ඕන තැන ගැන මෙයාලා කල්පනා කරන ගමන් ඉන්නේ. නිදාගෙන ඉන්නේ යෝධෙක් ගැන ටොන්ටොන් ආපහු කියද්දී ඊළඟට අපි යන්න ඕනේ සර්සගොන් වලට කියලා රොම්නික්ට මතක් වෙනවා. ඉතින් එරිකත් යන්න හිතාගෙන ඇවිත් තියෙන්නේ සර්සගොන් වලටම තමයි. වාහනේ යන අතරේදී ඈත තියෙන ලස්සන කන්දක් පෙන්නලා කාමන් කියන්නේ අපි එතෙන්ට ආවා කියලා. එකපාරටම කන්ද දිහා බලන මෙයාලට පේන්නේ කතාවේ කිව්ව විදිහටම ඒ ලොකු යෝධයව. ඉතින් කන්ද පේනමානේ ටික වෙලාවක් මෙයාලා නැවතිලා ඉන්නවා. එතකොට කාමන් කල්පනා කරන්නේ ටොන්ටොන් කියන මේ ගිනි මැස්සන්ගේ කතාව ඇත්තක්ද කියලා. ඔහොම ඉන්න අතරේ මෙයාලට මෙන්ලවල පොලිසියේ වාහනයකුත් හම්බෙනවා.
ඒ වාහනේ අනිවාර්යෙන්ම ටොන්ටොන් හොයාගෙන තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් තව වෙලා මෙතන හිටියොත් ප්‍රශ්නයක් වෙයි කියලා එයාලා අපහු ගමන යන්න පටන් ගන්නවා. තවත් තැනක වාහනේ නැවැත්තුවට පස්සේ බිලීගේ නොසැලකිල්ල හින්දා එයා කන්දකින් පහළට වැටෙන්න යනවා. ටොන්ටොන් කොහොම හරි බිලී වෙතනින් ඇදලා ගන්න යද්දී එයාගේ චිත්‍රකතා පොතත් නැති වෙනවා. පොත එයාට නැති වුණ හින්දා ටොන්ටොන්ගේ ඇස්වල කඳුළු දකින බිලී එයාව කොහොම හරි ඒ දූපතට අරගෙන යනවා කියලා ටොන්ටොන්ට පොරොන්දු වෙනවා. ඉතින් ටිකාව් වලට යන තොටුපළට මෙයාලා ආවත් එයාලා බලාගෙන ඉද්දිම ටිකාව් වලට යන අවසාන බෝට්ටුව තොටුපළෙන් පිටත් වෙලා යනවා. ඒ හින්දා ඊළඟ බෝට්ටුව වෙනකන් එයාලට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. උදේ වෙනකන් කරන්න දෙයක් ගැන හිත ඉද්දී එතෙන්ට එන හොරෙක් ටොන්ටොන්ගේ බෑග් එකත් උදුරගෙන දුවන්න පටන් ගන්නවා. හොරාවල්ල ගන්න දරන උත්සාහයේදී බෑග් එකේ තිබ්බ එයාගේ අම්මගේ අලු බිම් පුරාම විසිරීලා යනවා. ඉතින් ටොන්ටොන් ඒව එකතු කරන විදිය දකිද්දී ටොන්ටොන් එයාලට කියලා තියෙන සම්පූර්ණ බොරුවක් කියලා කට්ටියම තේරුම් ගන්නවා. ඇයි එහෙම කරේ කියලා අහද්දී ටොන්ටොන් කියන්නේ මේ මගේ අම්මගේ අලු එයාගේ අන්තිම කැමැත්ත තමයි ටිකාව් වලට යන එක. අම්මගේ අන්තිම ආසාව ඉෂ්ට කරන්න මං තනියම ආවේ කියලා. ඒ කතාවෙන් පස්සේ කට්ටියටම ටොන්ටොන් ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. උදේ වුණාට පස්සේ බොට්ටුවෙන් ටිකාව් දූපතට එන මේ කට්ටිය ඊළඟට යන්න ඕන තැන වෙන ස්ටෝමන් දූපත ගැන විස්තර හෙව්වත් කට්ටිය කියන්නේ ස්ටෝමන් දූපතට කිසිම බෝට්ටු ගමනක් නැහැ කියලා. ඒත් බිලි බෝට්ටුකාරයෙක් එක්ක කතා කරාට පස්සේ එයා කැමති වෙනවා මේ දූපතට යන්න. හැබැයි තෙල් වලට ඔයාලට ගෙවන්න වෙනවා කියලා. අවශ්‍ය මුදල් එයා ළඟ නැති හින්දා එරිකා එයා ජීවිත කාලෙම එකතු කරපු සල්ලි ඒ ගමන වෙනුවෙන් යොදවනවා. ඒත් ඒ වෙනකොටත් ලින්ඩනන්ද ටොන්ටොන් හොයාගෙන ටිකාව් දූපතට ඇවිත් ඉන්නේ. ඒ හින්දා මෙයාලා දූපතට යන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මෙයාලා කරන්නේ ඇන්දට පේන්නේ නැති වෙන්න ටොන්ටොන්ව බෑග් එකක දාගෙන ටිකාව් වලින් පිටත් වෙන එක. අවසානට එයාලා මුහුත් තරණය කරලා ඒ ගල් මිනිහේ කට තියෙන ගුහාව හොයා ගන්නවා. අම්මගේ ආසාව ඉෂ්ට කරන්න අලු මුහුදේ පා කරත් අම්ම කියපු විදිහට ගිනි මැස්සන්වත් අම්මවත් එයාට දකින්න ලැබෙන්නේ නැහැ. ටොන්ටොන් ලොකු දුකකින් අයියෙන් අඬන්න පටන් ගන්නවා. එකපාරටම ගුහාව ඇතුළට දුවගෙන යන ටොන්ටොන් දකින්නේ කැලේ ඇතුලේ තිබ්බ තැරලා දාපු ගෙයක්. ඉතින් ඇල්වරෝ කියන විදිහට අර දරුණු බල්ලා තමයි එයාගේ තාත්තා. එයා ඊටම ප්‍රචණ්ඩකාරී දරුණු පුද්ගලෙක් විදිහට තමයි ඇල්වරෝ දකින්නේ. ටොන්ටොන්ට හම්බෙන් හම්බුනේ ගෙදර තමයි එයාලා කලින් ජීවත් වෙලා තියෙන්නේ. දවසක් අඳුරු රැයක කරදර ඉවස ගන්න බැරිම තැන අම්මා තාත්තගෙන් බේරිලා පැනලා යන්න උත්සාහ කරත් ව්‍යර්ථ වෙන උත්සාහය නිසා ටොන්ටොන්ගේ අතට අහුණ ගිනි පෙල්ලකින් තාත්තට ගහලා එයා අම්මව බේර ගන්නවා. මුලින්ම පෙන්නපු ටොන්ටොන්ගේ අතේ තිබ්බ කැලැල්ල ඇති වෙන්නේ ඒ වෙලාව වෙන තුවාලයක් නිසා. ඊට පස්සේ එතන සිද්ධ වුණ දේවල් ගැන එයාට මතකයක් නැහැ කියලා ඇල්වරෝ කියනවා. ඒත් ඒ සිතුවීමෙන් පස්සේ අම්මා කොහොම හරි මැනිල්ලවලට ඇවිත් අපි සතුටින් ජීවිතේ ගත කරා කියලා ඇල්වරෝ කියනවා. ඊට පස්සේ ඒ අතහැරලා දාපු ගෙදර මුල්ලකට වෙලා හැංගිලා ඉන්න ටොන්ටොන්ව ලුවි ඇවිත් නැන්ද ළඟට ආපහු එක්කගෙන යනවා. ටොන්ටොන් දැක්කට පස්සේ සැනසුම් සුසුමක් කියලා නැන්දා ටොන්ටොන්ට කියන්නේ මැනිල්ලවලට එන්න කලින් ඔයයි අම්මා ජීවත් වුණේ දූපතේ තිබ්බ ගෙදර කියලා. ඔයාගේ අම්මා මේ දූපතට ගොඩක් ආදරය කරා වගේම ටොන්ටොන් එයාගේ අම්මව ආපහු ගෙදරට ගෙනාපු එක ගැනත් නැන්ද ගොඩක් සතුටු වෙනවා. අම්මට අවසානට සමුදෙන්න ආපහු දූපතට එක්කගෙන යන්න කියලා ටොන්ටොන් ලින්ඩනන්දගෙන් ඉල්ලනවා. ඉතින් ටොන්ටොන් එයාගේ අම්මා එයාගෙන් සදාටම ඈත් වෙලා ගිහිල්ලා කියලා තේරුම් ගන්නවා. ටොන්ටොන් එයාගේ ප්‍රාර්ථනාව විදියට කරන්නේ අම්මා ආපහු එයා ළඟට මෙන්න කියලා ඇස් පියාගෙන අම්මත් එක්ක එයා ගත කරපු ඒ සුන්දර මතක මතක් කරන එක. අවසානයේදී ඒ ගුහාවෙන් ගිනි මැස්සන් දහස් ගාණක් මතුවෙන්න ගන්නවා. කට්ටිය පුදුමෙන් ඒ දිහා බලාගෙන ඉද්දී එරිකා හැමෝගෙම පින්තූරයක් ගන්නවා. ඉතින් ඇල්වරෝ ඒ විදියට එයයි කතාව කියලා අවසන් කරනවා. මේ කතාව ඇල්වරෝගේමයි කියලා මාධ්‍යවේදිනියට දැන් කිසිම සැකයක් නැහැ. ලින්ඩනන්දා මැසේජ් එකක් දාලා ඇල්වරෝට කියන්නේ එයාලා උත්සවයට ඇවිත් ඉන්නවා කියලා. ඉතින් ටොන්ටොන් එක්ක ගිනි මැස්සන්ව බලන්න ගියේ ගමනට එකතුන ඔක්කොම ඇල්වරෝගේ උත්සවයට ඇවිත් ඉන්නවා. ඇල්වරෝට වේදිකාවට ආරාධනා කරත් එයා ඒ තරම් නිර්භීත නැහැ කියලා හිතන හින්දා එයා කලින්ම කතාව සූදානම් කරගෙන එන්නේ. ඒත් එයා ඉස්සරහට යන සමනලෙක් නිසා ප්‍රේක්ෂකයන්ගේ ඇස් දිහා බලාගෙන අම්මගේ කතාව එයාලට කියන්න තරම් ඇල්වරෝ ධෛර්යමත් වෙනවා. එයා කතාව කියලා ඉවර වෙනකන් එයා ගාවම හිටිය සමනලයාත් ඇල්වරෝගෙන් සමු අරගෙන එතනින් යන්න යනවා. ඉතින් ඔය විදියට තමයි පුංචි කොල්ලා අම්මයි කතන්දරවල තිබුණු තැන් ඇත්තටම හොයාගෙන ගියේ. ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු.